ආයුබෝවන්. බිම්මල් වගාව කියන්නේ ඇත්තටම ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක්ද? ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේකේ ඇත්ත නැත්ත මොකද්ද කොහොමද මේකේ වෙන්නේ කියලා. හොඳයි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම බලමු මේකේ තියෙන පුදුමම හිතෙන කැලල. විශේෂ බිම්මල් වර්ගයක් තියෙනවා. ඒකේ ආදායම් වේදම් අනුපාතය හිතාගන්න පුළුවන්ද? 1:8යි. හොව් ඒ කියන්නේ මේකයි අපේ මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා ලක්ෂයක් වියදම් කළොත් ලක්ෂ 8ක් ලබා ගැනීම හැකියාව තියෙනවා කියලා. ඒක තමයි අපි කතා කරන අදාහගන්න බැරි ලාභය. හරි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ? මේ තරම් ලාභයක් ගන්න පුළුවන්ද? ඔව්. ඒකට තේරුම් ගන්න ඕන මේ බිස්නස් එකේ හදවත ලෝකයේ තියෙන දේ. ඒ තමයි ලාභ අනුපාතය. ලාභ අනුපාතය කියන්නේ හරිම සරල දෙයක්. අපි වියදම් කරන හැම රුපියලකටම ආපහු අපි අතට කොච්චර ආදායමක් එනවද කියන එක. වැදගත්ම දේ තමයි බිම්මල් වගාවේදී මේ අනුපාතය අනිත් ගොඩක් ව්‍යාපාර එක්ක බලද්දී අහසට පොළොව වගේ වෙනසක් තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. හැම බිම්මලක්ම එක වගේ ලාභදායක නැහැ. ඒකෙත් මට්ටම් තියෙනවා. අපි දැන් බලමු ලාභදායකත්වයේ තියෙන මේ විවිධ මට්ටම් ගැන. ඔන්න බලන්න මේක හරියට ඉනිමගක් නගිනවා වගේ. පතුලෙම ඉන්නවා ඔයිස්ටර් බිම්මල්. ඒකත් නරකනේ. 1:3ක අනුපාතයක්. එතනින් පටන් අරන් ඇබලෝනි, මාකඳුර වයිට්, පිදුරු ඔහොම උඩට ගිහින් ඉනිමගේ මුදුනටම යනවා 1:8ක් එක්ක. මේ තීරු ප්‍රස්තාරය දිහා බැලුවම ඒ කතාව තවත් පැහැදිලි නේද? එක තීරුවකින් ඊළඟ තීරුවට යද්දි පේනවා ලාභය පණින පැනිල්ල. හැම එකක්ම කලින් එකට වඩා ලොකු පිම්මක්. ඉතින් මේ හැමෝගෙම අතරින් නියම ජයග්‍රාහකයා කවුද? ඒ තමයි බොත්තම් බිම්මල්. වෙළඳපොලේ කිලෝ එකක් රුපියල් 3500ක් විතර වෙනවා. අන්න ඒකත් එක්ක තමයි අර අපි මුලින්ම කතා කරපු අදාහ ගන්න බැරි එකට 8ක ලාභය අරන් එන්නේ. හරි. ලාභය ගැන අපි කතා කළා. ඒක නියමයි. ඒත් මේ කතාවේ තව පැත්තක් තියෙනවා. සල්ලි විතරක්ම නෙවෙයි මේ බිස්නස් එක පටන් ගන්න එක හරිම ලේසි කරවන ප්‍රායෝගික වාසිය ගොඩක් තියෙනවා. අපි හිතමු සාම්ප්‍රදායික ගොවිතැන ගැන. ලොකු ඉඩම ඕන, වැස්සෙනකල් බලන් ඉන්න ඕන. හැබැයි බිම්මල් වගාවේදී ඒ ප්‍රශ්න නැහැ. පොඩි ඉඩක් හිතන්න අඩි 20ක් 30 වගේ ඇති. අවුරුද්දේ ඕනම කාලයක වගා කරන්න පුළුවන්. වැදගත්ම දේ මාසයක් යද්දි අතට සල්ලි එන්න පටන් ගන්නවා. ඒ වගේම ලී කුඩු, සහල් නිවුඩු වගේ අමුද්‍රව්‍යත් හොයාගන්න ලේසි. හොඳ ලාභයක් තියෙනවා පටන් ගන්නත් ලේසි. ඒ දෙකටත් එහා ගියපු අද කාලෙට හරියටම ගැලපෙන තවත් ලොකු වාසයක් තියෙනවා. ඒ තමයි විලඳපොළ වාසි. දැන් බලන්න කඩේට ගියාම ගොඩක් දෙනෙක් මොනවද හොයන්නේ? වසවිස නැති කෑම නේද? අන්න ඒ ඉල්ලුමට බිම්මල් වගාවෙන් ලැබෙන්නේ නියම උත්තරයක්. අනිත් භෝග වර්ගත් එක්ක සසඳලා බැලුවොත් වෙනස පැහැදිලි. එළවලු පළතුරු වලට රසායනික ද්‍රව්‍ය ගහන්න පුළුවන්. හැබැයි බිම්මල් වගාවේදී පලිබෝධනාශක නැහැ, දිලිරනාශක නැහැ. ඒ කියන්නේ 100%ක්ම පිරිසුදුයි. අන්න ඒක තමයි වෙළඳපොලේ තියෙන ලොකුම ශක්තිය. ඉතින් ප්‍රශ්නයක් එනවා ඇයි බිම්මල් වලට බෙහෙත් ගහන්නේ නැත්තේ? හේතුව හරිම පුදුමයි. බිම්මල් කියන්නේ හරියට ස්පොන්ජ් එකක් වගේ දෙයක්. ඒකට මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් ගැහුවොත් ඒ ඔක්කොම උරා ගන්නවා. ඊට පස්සේ ඒක වෙන්නේ කෑමක් නෙවෙයි වසක්. අන්න ඒ නිසා තමයි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න බැරි. එනම් බලන්න අපි මේ කරුණු ටික එකතු කරලා බලමු. එක පැත්තකින් ඉහළ ලාභයක්, අනිත් පැත්තෙන් පටන් ගන්න හරිම ලේසි. ඒ දෙකටම උඩින් වසවිස නැහැ කියන ලොකු විලඳපොළ ඉල්ලුම. මේ ඔක්කොම එකට එකතු වුණාම මේක ඇත්තටම මගහැර ගන්න බැරි අවස්ථාවක් වගේ නේද? ඉතින් මේ හැමදේම දිහා බැලුවම අපිට අහන්න වෙනවා මේ ප්‍රශ්නය. ගොඩක් දෙනෙක් හොයන ඉහළ ප්‍රතිලාභයක් තියෙන ඒ වගේම තිරසාර ව්‍යාපාරික අවස්ථාවක් තමයි මේ බිම්මල් වගාව කියන්නේ. සමහර විට ඊළඟට උත්සාහ කරලා බලන්න වටිනම දේ මේක වෙන්න බැරිද?